අද විලිවහ ගන්නට උත්සාහ කරනවා යහපාලන රජය වෙලාවේ ගොනු කරපු නඩු වල අධිකරණයෙන් ලැබෙන තීන්දුව අද මෙතුමලාගේ කරගෙන යන්තම් විලිසංගේ වහ ගන්නට උත්සාහ කරන බවක් තමයි අපිට පේනෙන්න තියෙන්නේ. ඒ වගේම බරපතල ප්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා අපි දැක්කා ඒ සභාව කටයුතු අවසන් කරලා එළියට යන මාධ්‍යට කියනවා. මාලිමාව නොහිටින්නට මේ වගේ අධිකරණ තීන්දුව ලැබෙයිද කියලා මාධ්‍යයටම ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඒ කියන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඒ කියන්නේ අපි අධිකරණ තීන්දුව වලට කොයි වෙලාවකත් අපි නිග්‍රහ කරන්න යන්නේ නැහැ. අපි අගෞරව කරන්න යන්නේ නැහැ. අපි උත්තරීතර රටේ උත්තරීතර අධිකරණ විදිහට පිළිගන්නවා. හැබැයි අපි අධිකරණ ඇමතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඔබ මේ කියන කාරණේ සැඟවිච්ච දේ බොහොම පැහැදිලිව ජනතාවට එලි කළ යුතුයි. ඔබ කියන්නේ මාලිමා රජයේ පැමිණිච්ච නිසා නම් මේ අධිකරණ තීන්දුව ලැබෙන්නේ. ඔබ සංගවපු දේ කියන්නේ. ඔබතුමාලා අධිකරණයට අත තියලා තියෙනවද? ජනතා පරමාධිපත්‍යයට අත තියලා තියෙනවද? මේ ඔබතුමන් කියන්නේ මොකද්ද? ඔබතුමා උද්වේග කරව අපි දැක්කා මොරටුව නගර සභාව විවෘතයේදී එතන කතා කරන විදිය අධිකරණ ඇමතිවරයෙක්, රටේ ප්‍රභූවරයෙක්, උගතෙක්, වියතෙක්, දක්ෂයෙක් විදියට නමක් දිනාගෙන ඉන්න මෙතුමා මොනතරම් වෛරෙන්ද හැසිරෙන්නේ. නිසා මේ වෛරයම මෙතුමලාගේ එකම පැවැත්ම විදියට මෙතුමලා පක්ෂයක් විදියට තුමලා හැම කෙනෙක්ම අවබෝධ කරගෙන තියෙන කාරණේ තමයි වෛරය සහ බොරුව. බොරුවයි වෛරයයි තොරව අපිට ගමනක් නැහැ කියන එක මේ හැම කෙනෙක්ගේම එකම දර්ශනය බවට අදපත් කරන තිනවා. ජනතාව ගොනාට අන්දන්නට, ජනතාව රවට්ටන්නට මෙයාලා මේ ඇඳුම් ටික තමයි තුමලා පාවිච්චි කරන්නේ. මෙවලන් ටික තමයි පාවිච්චි කරන්නේ.